ඒකෙන් ලංකාවෙම ෆස්ට් ප්ලේස් සහ සෙකන්ඩ් ප්ලේස් ඕගොල්ලන්ට අපිට නියමයි. ලක්ෂමල්ලි දැන් මේ මොකද්ද මේ බ්‍රීඩ් එක? මේක දැත්තා. ආ. මේ ඉන්නේ අපේ මෙයාගේ අම්මා විතරයි දැති තාත්තා දැති නෑ. ඒ අම්මගේ ක්වොලිටිය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේක මම ගෙදර බ්‍රීඩ් කරපු සතෙක්. මේ මගේම සතෙක්. මේ තාම මාස 6ක් විතර වගේ තමයි මේ සතාට වෙන්නේ. 6ක් විතර වගේ. මාස 6ක් විතර. අතර උසමස තියෙනවනේ. හොඳ මාර්තියා මේක පොකුරු කටු. ඔව්. මේක පිහිටනවා ගොඩක් අඩුයි. මේ පොකුරු කටු කියලා නේද? ඔව්. මේක කටු බෙදිලා තියෙන්නේ. පල්ලෙහාටම තියෙනවා. මේ දැත්ත පිහිටනවා අඩුයි සත්තුන්ට ගොඩක්. දැන් ගොඩක් කට්ටියක දැති කියන්නේ කටු බෙදින්නේ. පිටරටත් ඉන්නවා මේ වගේ දැත්ත තියෙන කට්ටිය නේද? ඉන්නවා. මේ මෙයාගේ යට තැලි නැති මේ කරමලේ මේ ක්වොලිටිය තමයි වදින්නේ. මාරු. ඒකත් වෙනස් සාමාන්‍ය මාස 6ක් වගේ බලන්න. හොඳ සයිස් පැටියා. ඒතර මේ ලක්ෂමලි තවත් දෙන්නෙක් කරන් තියෙනවා. මේක බ්‍රීඩ් එකක්ද එහෙම නැත්නම් එක බ්‍රීඩ් එකේ? නෑ මේක මගේ රම්බුගේ පැටියෙක්. මෙයාගේ අම්මා තැලියාර කිකිලියේ. මේ අපේ මල්ලි දානි පොඩි කාලේ ඉඳන් මෙයාව හැදුවේ. තියා හදාගෙන හොඳම සතෙක්. කළු කටුනේ. මේ බ්‍රීඩ් එක මේ තැලියාර කියන එක ලංකාවේ දැන් වඳ වෙලා කියලා ගොඩක් අඩුයි හොයාගන්න. දැන් එයාට ඒ જાති කිකිලියෙක් නෙමෙයි අපි දාලා තියෙන නිකන් නෝමල් කිකිලියෙක්. අපි අනිවාර්යෙන් එයාට ඒ තැලියාර කිකිලියෙක් අනිවාර්යෙන්ම දාන්න ඕනේ. ඇස් සුදු අලු කිකිලියෙන්නේ. ඇස් සුදු අලු කිකිලියෙක්. රයිට් අපි එයාවත් පොඩ්ඩක් දාමුම. එතකොට හොඳ උස මහත කුකුළු නේ මේගොල්ලෝ. අනිවාර්යෙන්. රයිට්. මේගොල්ලෝ තව හැදෙනවා මේගොල්ලෝ පැටවු. සාමාන්‍ය මල්ලි දැන් මේ වගේ සත්තුන්ගේ හොඳ මිලක් තියෙනවද පැටවුන්ගේ? අනිවාර්යෙන්. හොඳ මිලක් තියෙනවා. සාමාන්‍යයෙන් සමහර විට මිලක් තැන්වලදී 50,000 60,000 ලක්ෂයටත් යන්න පුළුවන්. පැටවු. ඒ කියන්නේ මේගොල්ලෝ බ්‍රීඩ් එක අඩුයි. ගොඩක් හොඳයි දැන් වඳ වෙලා ගිහිල්ලා. දැන් සාමාන්‍ය සැලකිය යුතු තැන් කිහිපයක විතරයි මේ හොඳ සත්තු ඉන්නේ. තව ඉන්න කට්ටිය තව ඉන්නවා. බ්‍රීඩ් ඉන්නවා වගේ 8ක්. අපි බලමු තව නගල එකක්. වීඩියෝ බලමු. ඒ ලක්ෂමල්ලි මේ දැති ආර කියන එකට ලංකාවේ ගොඩක් කට්ටිය ආසයි. මම පරණ මාරයක් නෙමෙයි. මම කලින් වීඩියෝ කරා මල්ලි මේ දැති මාර හදන කෙනෙක්. අපේ මේ අයියගේ නමම අරගෙන නෑ මට. මේ කොහොමද බලුවා වීඩියෝ. ඉතින් අතන මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා මට වීඩියෝ අනිවාර්යෙන් බලන්න එක. හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. මොකද මේ පොරුකුළු ගොවිපල කරන කට්ටියගේ ප්‍රමුඛයෙක් යා. එයාට හොඳ දැනුමක් තියෙනවා. ඉතින් පරණ මිනිස්සුනේ වෙයි. ඉතින් මේ එයා දැති වලට මාර ආසයි. දැති කියන හතුන එයා ගාව ඉන්නේ සෑහෙන දැති. ඒතර මම හිතන්නේ මේ දැති කියන ආරේ ඇවිල්ලා මේ පොරුකුළු කලාව ගත්තම ඉස්සරහ මිනිහ හතෙක් නේද? ඒතර මෙයා පැටියෙක් තාම. මෙයා අරයටත් වැඩිය බාලයි. මාස 4ක් වගේ වෙන්නේ. ඒකට හොඳ උසමක් තියෙනවා. ඔව් මම හරි ආසාවෙන් හදන සතෙක්. නියමයි. මෙයාගෙත් ඉතින් අපි වැඩක් බලමු ඉස්සරහට. නියමයි. ඉතින් හරි ලස්සන තාම හැදෙන ගමන් ඉන්නේ. අපිට කතරින් උඹලා බලන්න පුළුවන්ද කොහොමද මේ යාගේ එයාත් ඇවිල්ලා චොකලට් පාට හුරුවෙක් කෙනෙක් නේද? වගාවින් සත්තු ඔක්කොම හරි හීලා ඉන්නේ කුලයිටි නෑ. එහෙම අතට එනවා. අත අරපු ගමන් පැනලා දුහන જાති කට්ටිය නෑ. නෑ. ඉතින් මේ චොකලට් පාටින් තමයි යාගේ පෙනුම. ඉතින් ඒකත් ඇවිල්ලා දැති බ්‍රීඩ් එකක්. ඉතින් දැති කොට පස්සේ දැති තමයි. ඉතින් වෙන දෙයක් නෑ නේ. ඉතින් වෙන නම් හදාගෙන නැති කට්ටිය. නමුත් මේක තමයි දැති. රයිට්. ලක්ෂම්මලි දැන් තවත් එක්කෙනෙක් කරගෙන ආවා පොඩි චණ්ඩියෙක්. එතකොට දැන් මේ මෙයාගේ තුන්කොන් කරමලයක් තියෙනවනේ. ඔව්. මෙයා මොකද්ද වර්ගේ? මේක මේ රතු පැටියෙක්. රත් එක්ක. ඒක රතු පැටියෙක්. ඉතින් හැම සතෙක්ටම හරි ආදරේ වනේ. ආදරේ. අනිවාර්යයෙන් මේ දැන් මම මේ ගොඩක් මේ සත්තුන්ට නම් දාලා තියෙනවා. ඔව්. මම ඉතින් අහන්න බලමු මේ. මෙයාගේ නම මොකද්ද කියලා අහන්න. මෙයාට තාම නමක් දාලා නැහැ. නමක් දාලා නැහැ. මේ අපේ ඉන්න ඔඩියන්ස් එකට අපි කියමු ඉතින් නමක් දාන්න කියලා කමෙන්ට් මට කියන්න පොඩ්ඩක් නම් ටික දැන් ඔයාගේ සත්තුන්ගේ නම් ටික පොඩ්ඩක් කියන්න මට. පැටි ඉන්නවා. රම්බෝ ඉන්නවා. ඊට පස්සේ අපේ සාතන් ඉන්නවා. කළුපුතා ඉන්නවා. නියමයි. මේ තව මේක ඉන්නවා. තව මගේ සත්තු දෙන්නෙ තුනේ හිටියා මේ ඉඩකඩ පොඩි ප්‍රශ්නයක් ඉඳ එළියට දාලා ඉන්නේ. මෙයාට තාම නමක් නැහැ. අපි කියමු ඉතින් බලන කට්ටිය නමක් දාන්න කියලා. රයිට්. ඉතින් වත් පොරකුළුන්ට ආදර කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මෙන්න මෙයාටත් මේ රත්තරන් නමක් තියන්න. රයිට්. ඉතින් ඒක අපේ මේ ලක්ෂාමල්ලිගේ ඉල්ලීමක්. ඉතින් අපි ඉල්ලීම් පැහැරලා ඉන්නේ නැහැ. කොහොම හරි ඉල්ලීම් සපුරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඔන්න මෙයාටත් ඔයාලට පුළුවන් නමක් තියන්න. නම පල්ලෙන් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. අපි එහෙනම් මෙයාට අතරින් මොනේ ටික. ඉතින් මේ ඉන්නේ රත්ත පැටියෙක්. දැන් බයිස කොච්චරද කිව්වේ මෙයාට? මෙයාට සාමාන්‍යයෙන් දැන් මාස 10ක් විතර වගේ මාස 10ක් විතර වගේ. සාමාන්‍ය මාස 6ක් විතර වෙද්දී හඬන්න ගන්නවනේ. හඬන්න ගන්නවා. නියමයි. රත්ත පැටියෙක්. ඉතින් ඒ වගේ කුකුළු සෑන් ප්‍රමාණයක් ඉන්න පොරකුළු ගත්තා පස්සේ ඉතින් ගොඩක් කට්ටිය අතෑරලා ඉන්නේ. ඉතින් මම මේ හදිස්සියනේ ලක්ෂම්මල්ලියේ වීඩියෝස් වලට එන්නේ. උදේ කෝල් කරා දවල් විද්‍ය ආවා. එහෙමයි. ගොඩක් සත්තු එළියට ඇරලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපිට සත්තු බලා ගන්න බෑ. නමුත් සත්තු ගොඩක් ඉන්නවා. ඔයත් මේ පැතරවත් මට බලා ගන්න පුළුවන් සත්තු ටික. ලක්ෂම්මල්ලි දැන් පහුගිය දවසක මේ
සත්තු වෙනුවෙන් එහෙම නැත්නම් අපි කියමු විශේෂයෙන් කුකුල්ලු වෙනුවෙන් ලංකාවේ ෆස්ට් ටයිම් තිබ්බම මේ සතුටුයි මං හිතන්නේ ලංකාවේ වගේ දෙයක් වෙච්ච එක ගැන මට විශේෂම හතරක් තියෙන නැත්නම් ලංකාවේ මේ කුකුල්ලුන්ට ආදරය කරන අය වෙනුවෙන් තිබ්බ දෙයක් නිසා මට ඇත්තටම පෞද්ගලික හතරක් තියෙනවා ඒ ගැන ඉතින් විශ් කරනවා මල්ලි ඔයාලටත් ඒකෙන් හොඳ ජයග්‍රහණයක් ලැබුණා නේ අපි සෙකන්ඩ් ප්ලේස් මම මල්ලිගේ සතා තමයි ෆස්ට් ප්ලේස් ගැව්වේ රම්බෝ තමයි සෙකන්ඩ් ප්ලේස් මල්ලි සතා දැන් ගෙදර ඉන්නවද නෑ මේ නෑ එයා ඉන්නේ මේ අපේ මල්ලිගේ දොම්පේ කොටුවේ ඒ මොකද වර්ගයාගේ ඒක ශාමෝ යත්සාමෝ ඒ ශාමෝ ලයින් එකෙන් තමයි තරඟි තිබ්බේ ඒ ශාමෝ ලයින් එකෙන් ෆස්ට් ප්ලේස් සම්මුනේ මගේ මල්ලිට සෙකන්ඩ් ප්ලේස් මගේ රම්බෝට ඉතින් ගැටලුවක් නැහැ ඉතින් දෙකම ඉතින් අපේ නේ දෙකම අපේ. ඒ කියන්නේ ලංකාවෙම ෆස්ට් ප්ලේස් සහ සෙකන්ඩ් ප්ලේස් ඕගොල්ලන්ට අපිට නියමයි. ඉතින් සතුටුයි ලංකාව ගොඩක් සතු ආවේ දන්නනේ. අනිවාර්යෙන් සතු සාමාන්‍ය 100කට සාමු විතර නෙමෙයි අනිත් සතුත් එක සතු 100ක් 150ක් විතර වගේ ෆස්ට් ටයිම් තිබ්බ හින්දා එතෙන්ට එකතු වෙලා හිටියා ගොඩක්. ඔව්. නියමයි. පිටරට මේ දේවල් මීට අවුරුදු ගානකට කලින් කරන්න පටන් ගත්තා. අපේ ලංකාව හැබැයි තාම ඒවට තැනක් නැහැ. අපි කියන්නේ මේ වගේ දේවල් ඩෙවලොප් වෙලා එන්න ඕනේ. එතකොට ඔය පිස්සෝ වගේ කොල්ලෝ පාලම් උඩ බෝක් උඩ අයිස් කුඩු ගහන එක නතර වෙයි. නතර වෙයි අනිවාර්යෙන්. මේ වගේ දෙයකට පිස්සොක් වෙයි. දැන් හිතන්න මේක සාමාන්‍ය දැන් අවුරුදු 2කට 3කට දරයක් සීමා වෙන එක මේක අවුරුද්දක් ගානේ තිබ්බොත් එහෙම මිනිස්සු මේකට සූදානම් වෙනවනේ. සූදානම් වෙනවා. තමන්ගේ හත එක්ක මුලින්දලා හදන සමහරට මේකට වෙනුවෙන්ම කම්පිටිෂන් මට්ටමට අරන් යන්න පුළුවන් ඉතින් සතුටියක් හදන්න. මොකද ලංකාවේ නෙමෙයි සාමාන්‍ය යුරෝප් කන්ට්‍රි වල ගත්තට පස්සේ මේ සබ්ජෙක්ට් එකට මිනිස්සු මාර ආසයි. ඔය දන්නවා ෆැන්සි කෝනිෂ් බැන්ටම් කියලා එකක් ඉන්නවා. ඒකට මාර විදිහට කම්පිටිෂන් තියෙනවා. ඒක විතරක්ම තියෙන විදිහ. ඒතර අපේ බ්‍රාහ්ම සත්තු ගත්තොත් එහෙම. ඊටසේ පොර වීඩ් එකේ සත්තු ගත්තොත් එහෙම. ලංකාවේ බඩ් ලයින් ගොඩක් ඉන්නවා. වඩිග බුරුම ඊට පස්සේ ශාමෝ ඉන්දියන් සාමෝ ඇසිල් මදුර ඉන්දියන් වඩිග ඊට පස්සේ අර අපි දැන් ඔය යාපනයේ කුකුල්ලු කියන්නේ වෙල්ලාඩි ඒ වගේ හොඳ කුකුල්ලු වර්ග මේ ලංකාවේ ඉන්නවා. ලංකාවේ නැත්තේ නෑ. හැබැයි මේවට එළියට එන්න පාත් එකක් නෑ. ගිය පාර හිටියේ 3 දෙනෙක් කිකිලිය දෙන්නයි කුකුලා විතරයිනේ. මේ පාර ඉන්නවා කිකිලියෝ 4 දෙනෙක්. 4 දෙනෙක්. මේ ඔයගොල්ලෝ වීඩියෝ ගන්නකොට පොඩි පැටියෙක් තාම මේ ලොකු වෙලා ඉන්නේ. ගිය පාර අපි පැටව උරගෙන හිටියේ පැටව ගොඩක් හිටියා. ලොකු නාද පැටව. ඒගොල්ලෝ දුන්න එළියට දුන්න ටික. රයිට්. මේක මස්කෝයිකනේ. මේ මස්කෝයි. ඒතර මස්කෝයින්ටත් ඉල්ලුමක් තියෙනවා මල්ලි? මස්කෝයිගේ බිත්තර වලට සෑහෙන ඉල්ලුමක් තියෙනවා. සාමාන්‍ය බිත්තරයක් 150ක් වගේ මිලකට යනවා. සාමාන්‍ය පැටියෙක් මාසයක් වගේ හදපු පැටියෙක් සාමාන්‍යයෙන් රුපියල් 850ක් 1000ක් වගේ මිලකට යනවා. ඒ වගේ යනවා. ඔව් මාරුනේ. මස්කෝයි තාරාව. එතකොට දැන් මේගොල්ලෝගේ බිත්තර මේ කැමරටත් බිත්තර ගන්නවනේ. කැමරටත් ගන්න. හොඳ රහයි ගුණයි. සාමාන්‍ය අපි ගම් බිත්තර දෙකක් කනවා වගේ තමයි. ප්‍රමාණය අතින් විශාලයි. ඉතින් ඒ වගේම හොඳ තාර බිත්තර වල ප්‍රෝටීන් ප්‍රමාණය මම හිතන්නේ වැඩි ඇති නේද? වැඩි. සාමාන්‍ය හાર્ට් පේෂන්ට්ලට. එතකොට දැන් මේගොල්ලොත් තව ෆාම් එක තව වැඩි කරනවද? වගේ තියෙන කට්ටියට හොඳටම හොඳයි. ડોක්ටර්ස්ලා නිර්දේශ කරන මේ එකක් තමයි තාරා බිත්තර. තාරා බිත්තර. එතකොට මේගොල්ලෝ තව වැඩි වෙනවද ඉස්සරහට? කොහොමද? ඒ කියන්නේ මේගොල්ලෝ දැන් මේ ඉන්න මව්සත්තු ටික මම බ්‍රීඩින් කරන්න පැටවු එළියට දුන්නා. බ්‍රීඩින් කරන්න තියාගත්ත මව්සත්තු ටික මෙයාලගෙන් බෝ කරලා සාමාන්‍ය සත්තු මට 100ක වගේ ටාගට් එකක් තමයි දැන්ට තියෙන්නේ. සාමාන්‍යයෙන් බිත්තර දාන වල දවස් ගානේ බිත්තර දානවද එහෙම? දවස් ගානේ දානවා. දාන්න ගත්තාම දවස් ගානේ දානවා. කොතනද දානවා? සාමාන්‍ය බිත්තර ගෙඩි 18ක් 20ක් වගේ දාන කිකිලියෝ තමයි මේ ඉන්නේ. ඊට පස්සේ රකින්න ඒගොල්ලෝ? ඒගොල්ලොම රකින්නවා. ඒගොල්ලෝ රකලා පැටවු වෙනවා. හැබැයි මෙයාලගේ ඔෆ් සීසන් එකක් තියෙනවා මාස සාමාන්‍යයෙන් මාස 2ක 3ක වගේ ලොකු ඔෆ් සීසන් එකක් තියෙනවා. ඒ කාලේ බිත්තර දාන්නේ නැහැ. ඒ කාලේ බිත්තර දාන්නේ නැහැ. රකින්නෙත් නැහැ. ඒගොල්ලෝ නෝමල් ඉන්නවා. නෝමල් ඉන්නේ. ඉතින් මේ වගේ සබ්ජෙක්ට් වලට ගොඩක් ආස කට්ටිය ඉන්නවා. මේ මස්කෝයි තාරාව හදන්න ආස කට්ටිය සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ගොඩක් ඉන්නවා. මේ සත්තු හරි හීලයි. දැන් අනිත් කට්ටිය වගේ නෙමෙයි. ඕන වෙලාවක මේ කැම ටිකක් නිතරම සතුත්ත කියන්නේ ඒගොල්ලන්ට දැකලා හුරුයි. ඉතින් අර කුලා ටික දෙන්නේ නැහැ. ඉතින් සත්තු මාර හීලයි. සතෙක් හදනවා කියන්නේ ඒගොල්ලන්ට ආදරේ වුණ අනිවාර්යයෙන්ම නේ. අනිවාර්යෙන්. දැන් ඉතින් මෙතන මේ දැන් මේගොල්ලෝ තමයි මේ පොකුණ මේක තමයි නේ මේගොල්ලෝගේ. තා මේ ටෙම්පරරි තමයි ඉතින් ලොකු පොකුණක් හදලා දෙන්න ඕනේ මෙයාලට දාලා. තැන ඊට දිනවන තරම් මාරු කරගන්න. ඔව්. තැන මාරු කරන ඉඳ තමයි හැදුවේ නැත්තේ තාම. රයිට්. ඉතින් ඒ වුණාද මෙතන පුරුදු වෙලා දැන් අතරියට පස්සේ මෙතනට එන්න පුරුදු වෙනවා. දැන් කාලයක් එහෙනම් කරන්න තියෙන පුරුදු කරන්න වට කරලා තියන්නේ. අන්න අසද්ද. හරි උගන්න. ඒතකොට මේ වට කරලා තිබ්බට පස්සේ එතන පුරුදු වෙන්නේ ඒගොල්ලෝ. එතන පුරුදු වෙනවා. නේද? මස්කෝයි තාරාව කියලා කියන්නේ හොඳ සබ්ජෙක්ට් එක හදන්නත් ලේසි නේ. හදන්නත් ලේසි. ඒතර දැන් සාමාන්‍යයෙන් දැන් රෝග එහෙම බෝ වෙනවා අඩුයි නේ. මම ඒක තමයි අහන්න කිව්වේ. දැන් මොකද දැන් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නේ දැන් මේ සත්තු හදන්න ගත්ත පස්සේ මූලිකවම මේ රෙඩ් රෝගනේ මල්ලි තියෙන ප්‍රශ්නේ. ලංකාවේ මං හිතන්නේ මේ ක්ලයිමේට් එකත් එක්ක රෙඩ් රෝග එනවා වැඩි. පිටරටවල වගේ නෙමෙයි. ඉතින් මේ ඒවත් එක්ක මිනිස්සු හැලෙනවා මේ මගක් දුර ඇවිල්ලා. නවත්තනවා මේ. හැමදේම පටන් ගන්න වෙන ආසාවෙන් ලොකෝට විදම් කරලා කූඩු හදලා මේ හැමදේම කරලා පටන් ගත්තට අන්තිමට මිනිස්සුන්ට මේ ලෙඩ දුක් එක්ක සතුන්ට එන මේ රෝගත් එක්ක
මිනිස්සු කරන්නේ මේක ඒ හරියට මැනේජ්මන්ට් එකක් නැතිකම තමයි ඒකෙන් ඒකේ රෙඩි රෝගෙන්න ප්‍රධාන හේතුව තමන්ගේ මැනේජ්මන්ට් එකක් නැතිකම. නැතිකම. කියන්නේ හරි අවධානයක් නැහැ. ඒ කියන්නේ ලෙඩ තියෙන සත්තු ගෙනල්ලා දානවා කොටු වලට. බලන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් මේ සත ෆාම් එකට මම සතෙක් ගේනකොට අයියේ මේක හරි විශේෂ දෙයක්. ෆාම් එකට සතෙක් ගේනකොට අනිවාර්යෙන්ම නිරෝධානය කරලා තමයි ෆාම් එකට මුදා හරින්නේ. ගේන්නේ. අලුතෙන් දැන් මෙයාලට රංචුවට එක්ක කුරින සතෙක් ගෙනාවත් ගෙනාපු ගමන් අතාරින්නේ නැහැ. අන්න ලොකු දෙයක් වැදගත් දෙයක් එකම. ගෙනාපු ගමන් අතාරින්නේ නැහැ. කිසිම සතෙක් එහෙම නෑ. කුකුල්ලු හෝ ඒවා දැන් මේ ෆාම් එකට ගේන ගිනි කුකුල්ලු කලුකොන් ඔය හැම සතෙන්ම අපි සාමාන්‍යයෙන් අඩුම සති 3ක්වත් කොරන්ටයි මේ නිරෝධානය කරලා තමයි දාන්න ඕනේ. අනිවාර්යෙන් කොටු වලට දාන්නේ. නියමයි. ඒක වැදගත් කරුණක්. දැන් ගොඩක් කට්ටිය සතු 100ක් ගෙනලා දානවා. සතු 100 හොඳට ලොකු වෙනවා. නිරෝගීමත් විදිහට ඉන්නවා. කිලෝ 100ක් වෙන්න පුළුවන්. ඊට පස්සේ කුකුලෙක් කොහෙන් හරි කමන්න ගෙනත් දානවා. ඒ හතර දෙකක් තිබ්බොත් අර 100ටම බෝ වෙනවා. ඒතර වාගේ අර මගක් දුර ළඟ ආපු ඒ ලස්සන වැඩේ සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. ඉතින් ඒ නිසා මේවා හරි අවබෝධයට මේ ඇත්තට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ වීඩියෝ සරහා. ඉතින් මම කියන්නේ අනිවාර්යෙන්ම වීඩියෝ එක බලලා ඉවරලා හොඳ අවබෝධයක් ලබා ගන්න නොදන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. වගේම ඔයා දන්න දේ අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒක මම හිතන තව කෙනෙක්ට මේක වැදගත් වෙයි. මේ වීඩියෝ එක බලන තව කෙනෙක්ට වාගේ අද්දෙම අද්දකීම මොකටම වීඩියෝ එකක් කරන්න බෑ. අපිත් හැමදේම අයියේ දන්නේ නැහැ. අනිවාර්යෙන්. අපිත් අදටත් දේවල් ඉගෙන ගන්නවා. හැමදේ සතෙක්ගේ ඇසිරීම රටා, ඇවිදින රටා, ඒගොල්ලන් කෑම ගන්නේ කොහොමද? ඇයි එහෙම ලෙඩක් හැදුනා මේ අයින් වෙලා ඉන්නේ? හැමදේම අපි තාම ඉගෙන ගන්නවා. අපිට වැඩිය මේ ගැන දන්න ප්‍රවීණයෝ ඉන්නවා. සත්තු කියන විද්‍යාවක් නෙමෙයි මල්. අනිවාර්යෙන්. තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. දන්න දේවල් යටින් කමෙන්ට් කරගෙන යන්න අපිටත් දැනගන්න. අපි බලන අපේ සහෝදර සහෝදර අනිත් කට්ටියටත් දැනගන්න. අනිවාර්යෙන් කමෙන්ට් ලිස්ට් එකේ දාගෙන යන්න. ඔයාලා දන්න විස්තර හැම දෙයක්ම අපි අඩුපාඩු තියෙනවා නම් ඒවත් දාන්න. අනිවාර්යෙන්. එහෙම මොනවයි වැරදි දෙයක් කියනවා නම් ඒවට සමාවෙන්න. ඔයා දන්න දේ අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. කමෙන්ට් සෙක්ෂන් එක වීඩියෝ එක අපෙන් ඔයගොල්ලෝ ලැබෙනවා වගේම කමෙන්ට් සෙක්ෂන් එක ඔයගොල්ලෝ ඕපන් වෙලා තියෙනවා. කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයා දන්න දේ අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මස්කෝ ඉතාරවත් බැලුවා, ගංකුකුළු පාලනය බැලුවා, ඒකම පොරකුළු ගැනත් බැලුවා. ඉතින් ලස්සන වැඩසටහනක් වුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි මල්ලි එහෙනම් සමුදෙන්න තමයි ලෑස්ති වෙන්නේ නං. අනිවාර්යෙන්. මල්ලි ගොඩක් ස්තුතියි මල්ලි. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අපි අනිවාර්යෙන්ම ඉක්මනටම කරමු. ඉතින් කොහොම නමුත් අදට වීඩියෝ සමු ගන්නවා. බලන් හිටපු ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේ මොකක්ද දැනුමක් කරගෙන ඉවරලා ඔයත් මේ වැඩේ පටන් ගන්නවා නම් ඉතින් සාර්ථක කරගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. ඉතින් එහෙනම් ෆේවරිට් පෙට් බුක් සතුන්ට ආදර කරන ඔයාලා වෙනුවෙන් වෙනද වගේම අදත් ලස්සන වීඩියෝ කරන් ආවා. අපි හමු ගන්නවා එහෙනම්. අදට ගිහලා එන්නම්. හැමෝටම ජය වේවා. ජය වේවා.